බේරුවල ගැඹුරු මුහුදේදී නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකින් රුපියල් කෝටි 600කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනේ. ලාංකික බහුදින යාත්‍රාවක සඟවා තිබූ මේ මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන දික්කෝවිට වරායට රැගෙන ඇවිත් තිබිණි. විදෙස් බුද්ධ්‍යංශයකින් ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව බේරුවලට ඔබ්බෙන්නූ ගැඹුරු මුහුදේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි. එහිදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී පුර 298ක අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදා බුද්ධ්‍යංශ සමත් වී තිබෙනවා. අද උදෑසන මෙම යාත්‍රාව දික්කෝවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව තහවුරු කරා. මෙම යාත්‍රාවේ සිටි ලාංකික සැකකරුවන් 6 දෙනෙකු සහ ඔවුන් සංවිවේදනය සඳහා භාවිතා කළ උපකරණ මේ වන විට නීතියේ රැහැනට හසු කර දී තිබෙනවා. නාවික හමුදාව පවසන පරිදි අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 6000ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 600ක් පමණ වන බවයි වාර්තා වන්නේ. මෙවැනි උණුසුම් පුවත් එසැනින් දැනගන්න අපේ channel එක subscribe කරලා තබා ගන්න.